ආයුබෝවන් සියලු දෙනාටම. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක පද්‍ය පන්තිය පිළිබඳවයි. මුලින්ම විමලරත්න කුමාරගම මහතා පිළිබඳව මදක් විමසා බලමු. 1919 ජනවාරි මස 18 වන දින පුංචිබණ්ඩා කුමාරගම හා බණ්ඩාරමැණිකේ කුමාරගම යන මව්පිය දෙපළට දාව පාතදුම්බර හාරිස්පත්තුව බටහිර කෝරළයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබූ ඔහු 7 දෙනෙකුගෙන් යුක්ත පවුලක දෙවනියා විය. පාසල් කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ මොහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගයේ විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් වූ අතර පාසල් කාලයේද සිංහල කවිය පිළිබඳ උනන්දුවක් දැක්විය. එමෙන්ම කවි රචනයේද නියැලුණි. කුමාරගම කවියාගේ ප්‍රථම පද්‍ය නිර්මාණය බිහි වූයේ වර්ෂ 1935 දීය. එය නමින් සංවේග වේදනාය. ඉන් අනතුරුව ඔහු විසින් නිල් සීනය, හේරත්හාමි, ඔරුව, ආරච්චිරාල ආදී පද්‍ය නිර්මාණත් දඩයම, කිරා, ගමේ වැව, අයියනායක, හරක් හොරා, බුදුරුව ආදී කාව්‍යන්ද රචනා කරන ලදී. ඉහතින් සඳහන් කළ කාව්‍යයන් අතරින් අපගේ අවධානයට ලක්වනු ලබන්නේ අයියනායක පද්‍ය පන්තියයි. මෙම පද්‍ය පන්තිය රචනා වූයේ විමලරත්න කුමාරගම මහතා රජයේ සහකාර ඒජන්තවරයා ලෙස ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ වීමෙන් පසුවය. මෙහි දැක්වෙන අයියනායක කවි පන්තියට පාදක වූ අයියනායක දේවාලය අදටත් ආණමඩුව නගරයේ ආණමඩුව වැව අසල පිහිටා ඇත. ගැමියන් මෙම දේවාලයට සවස් කාලයේ පහන් පත්තු කරයි. ඒ ඔවුන්ගේ යම් මානසික පීඩාවකින් හෝ වෙන යම් දෙයකින් මිදීම සඳහාය. මෙය බුද්ධිමතුන්ට අනුව අනුවන ක්‍රියාවක් විය හැක. එහෙත් යමෙකුවින් මානසික සුවයක් ලබන්නේ නම් ඊට එරෙහි වීමට හෝ එය හෙලා දැකීමට තරම් විමලරත්න කුමාරගමයන් කුරිරු වූයේ නැත. ඒ අනුව මෙම ශ්‍රේෂ්ඨ කවියා විසින් රචිත අයියනායක කවි පන්තිය පිළිබඳව අර්ථ විග්‍රහාත්මකව විමසා බලමු. සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු පෙනේ. සෙවණැල්ලක් එන්නේ ඉර එළිය වැටෙන තැනක විතරයි. සෙවණැලි අවදි නොමවන්නේ සංහිඳ හෙවත් දේවාලය රෝස ගසක යට ඇති නිසා. මේ කතාවට පදනම් වන ආණමඩුව නගරයේම පුත්තලම වැව පාරේ වැව අසල ඇති අයියනායක දේවාලය අදටද විරාජමානව වැඩ සිටිනවා. මෙම රූස ගසේ බෙනයකි. එය හැරූ කෙනෙක් නැත. එය හාරා ඇත්තේ කාලය විසිනි. බෙනය තුල බුදු පිළිමයක්ද අයියනායක දෙවියන්ගේ පිළිමයක්ද වේ. මලකඩකාගේ ආයුධ කැබලිද එහි වේ. එහි සැබෑවටම දෙවියෙක් නැත. එහෙත් එහි යම් ගුප්ත බලයක් ඇති බව ආණමඩුව මහදිසාපතිතුමා නැතහොත් විමලරත්න කුමාරගම කවියා දකී. එහි නොගිය අයෙකුගේ පවා චිත්තරූප මැවෙන ආකාරයට ඔහු පද්‍ය ආරඹන්නේ එසේය. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පහනින් සැරසීම වනාතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකෙලිමි එය ගැරහීම. කෙම්මුර දවස් යනු බදාදා සහ සෙනසුරාදාය. එම සෑම දිනයකම සංහිඳේ පහනක් දැල්වේ. පහනේ එළිය දකින විට කවියාට මතක් වන්නේ ඔහුගේ වැයිකී අහිංසක ගම්වැසියෙකුට යම් මානසික තැවුලක් ඇති බවයි. ඔහුටවත් නොකියන මානසික තැවුල අයියනායක දෙවියන්ට කියයි. එය ගැමියාගේ ස්වභාවයයි. ඔහු එම ගැමියන්ගේ ජීවන අත්දැකීම් කවියට නගන්නේ මෙසේය. වනපෙත දැවෙන විට වැද මල හිරු ගිරත ගණදුර වසන විට ආලෝකයෙහි නෙත සඳ රැස් ගලන විට තෙරපී සෙවන මත එක දෙවියෙක් නෙවෙයි 1000ක් එතන ඇත. වනපෙත හිරු රැසින් දැවේ. ආලෝකයේ නෙත ගණදුරෙන් වැසී යයි. සංහිඳට සඳ රැස් වැටේ. එවිට එහි මැවෙන දර්ශනය දුටුවෙක් මෙහි එක දෙවියෙක් නොව දෙවියන් දහසක් ඇතැයි කියා වුවත් සිතන්නට පෙළඹෙනවා නොඅනුමානය. වනාන්තරයේ දෙවි දේවතාවුන් සැරිසරයි. එහි පවතින බලය ඇඟට නොව ඇඟේ රෝම කූපයකට පවා දැනේ. අහිංසක මිනිසුන් අයියනායක දෙවියන්ගෙන් පිහිටක් අයදින අතර මොලේ ඇතැයි කියා සිතන ඇතැමුන් දෙවියන්ට කළ හැක්කක් නැතැයි කියයි.
මොලයෙන් තමා ලෝකයේ සුවය වෙනසුනේ කියන්නේ එබැවිනි. එහෙත් එකී මුලකාරයන් අහිංසක මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැත. නමුත් ඔවුන්ට ඇති එකම මානසික සහනය වන දෙවියන් විවේචනය කිරීමට තරම් මෙකී මුලකාරයන් කුරිරුය. විමලරත්න කුමාරගම මහතා දෙවියන් විශ්වාස කළද නොකළද අයනායක දෙවියන්ගෙන් මානසික සහනය ලබා ගැනීම හෙළා දැක්කේ නැත. එතුමා තම පද්‍ය මගි ගෙරහුමට නැත ඒ පිරිස යොමු වුණේ කියා අවසන් කරන්නේ එහෙයිනි. දෙවි දේවතාවුන් සැරිසරන මහ වනයේ පවතින බලය ඇඟලොම් තුඩකටද දැනේ. මොලයෙන් තමා ලෝකයේ සුවය වෙනසුනේ මගේ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ. විමලරත්න කුමාරගම් මහතා සංහිඳ ළඟ බාරයට කිරීතිර වූයේ නැත. පහන් දැල්වූයේද නැත. කොළාත්තක් කඩා එල්ලා දේව කණලව් කළේද නැත. නමුත් එයින් සහනයක් ඇති අය එය කිරීම ගැරහුවේද නැත. බුද්ධිමතුන් වනාහි සෑම දෙයක්ම විවේචනය කරති. දෙවියන්ද ඔවුන් ඉදිරියේ අඟුටු මිට්ටන්ය. ඔවුන් බුද්ධිමත් ගලිවරලාය. ඔවුන් අහිංසකයන්ගේ මානසික සහනය ලබා ගැනීමේ එකම මූලාශ්‍රය විවේචනය කරති. නමුත් බුද්ධිමතෙකු වූ විමලරත්න කුමාරගම කවියා එසේ කළේ නැත. සාගත වසංගත හා එන නියගවලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්. එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්. සාගත වසංගත නියඟ වැනි උපද්‍රව වලින් සහනය පතා අයනායක දෙවියන් වෙතට එන අය නුවණ නැමැති මලින් සරසන්නට පෙළඹෙන්නන් හට මුලින්ම අනුකම්පා කරන බව කුමාරගමයන් පවසන්නේ එබැවිනි. එබැවින් මෙම පද්‍ය පන්තියේ විමලරත්න කුමාරගමයන්ගේ මානව දයාව ප්‍රකට කරන නිර්මාණ අතර අග්‍රස්ථානයේ පසුවන බව කිව යුතුමය. පද්‍ය පන්තියේ අවසන් කවි වලින් ඔහු අයනායක දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිතරම ඔබ පුදන මේ අය හැඳිනගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන යනුවෙනි. මා පිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන අලි කොටි වලස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය හැඳිනගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන. මේ ආකාරයට විමලරත්න කුමාරගම කවියා ඉතා සරල බස්වහරක් යොදා ගනිමින් ගැමියන්ගේ සිත් තුළ පවතිනා වූ විශ්වාසය අයනායක පද්‍ය පන්තිය තුළින් විවරණය කර ඇති ආකාරය ඉතාමත් අපූරුය. මේ රස විඳි ඔබ සැමට ස්තුතියි.